සුබම සුබ දවසක් ඔබට අද 2025 අවුරුද්දේ ජූලි මාසේ දෙවනදා බදාදා බුධ දිනේ බුධ හෝරාවේ බුධ පංචම හෝරාවෙන් ආරම්භන අද දවසේ ශුද්ධ සූර්ය උදාව අනුව සකස් කරපු දිවා රාහු කාලය පෙරවරු 11 විනාඩි 59 ඉඳලා දහවල් 1 විනාඩි 29 දක්වා යෙදিলা තියෙන නිසා හැම සුබ කටයුත්තකදීම මෙම රාහු කාලය මග හරින්නට උත්සාහ කරන්න. විශේෂයෙන් අද දවසේ ඔබව බලවත් කරවන සුබම සුබ දිශාව වෙන්නේ උතුරු දිශාව. අද ඔබ සුබ ගමනක් බිමනක් යනවා නම් සුබයයි වැදගත්යි හැඟෙන කවර හෝ කටයුත්තක් ආරම්භ කරනවා නම් අන්න ඒ වෙනුවෙන් ඊ타ත්ම බලවත් වූ දිව්‍යමය සුබ මුහුර්තයක් පෙරවරු 8 විනාඩි 41ට යෙදිලා තියෙනවා. තත්කාල ග්‍රහ පිහිටීම අනුව ඔබේ අද දවස මොන වගේද කියලා මීළඟට විමසා බලමු. මේෂ ලග්න හිමියෝ අසීරු දේවල් වලට අත ගහලා බොහොම ලේසියෙන් ඒ දේවල් සඵල කරගන්න විසඳ ගන්න දවසක්. අසීරුයි කියලා හිතන ඕනම ප්‍රශ්නකදී ඕනම වැඩකදී ඔබ අද ඊ타ත්ම දක්ෂතා පෙන්වන දවසක්. වෘෂභ ලග්න හිමියන්ට අද දවස රැකියාවේ අපහස චෝදන එල්ල වෙන දවසක්. ව්‍යාපාර කටයුතු වලදී දොස්පරොස් අහන්න වෙන දවසක්. මේ වගේ දවස් සමසිතින් ඉවස ගන්න පුරුදු වෙමු. මිථුන ලග්න හිමියන්ට අද දවස අනුන්ගේ ප්‍රශ්නත් එක්ක තමන්ගේ ඔළුවත් අවුල් කරගන්න හදන දවසක්. තමන්ගේ ප්‍රශ්න ටිකවත් විසඳ ගන්න බැරි තත්යකදී අනුන්ගේ ප්‍රශ්න දිහා හැරිලවත් බලන්න එපා අද දවසේ. කටක ලග්න හිමියන්ට ධනහානි මුදල් නාස්ති වීම මූල්‍යමය වශයෙන් හිරවීම ඇති වෙන්න පුළුවන් දවසක්. තියෙන දේ පරිමහගෙන වියදම් කරන්න දවස ආරම්භයේදීම අදිෂ්ඨාන කරගන්න. සිංහ ලග්න හිමියන්ට අවිවාහක නම් උසස් මංගල යෝග උදාවන විවාහක නම් විවාහ ජීවිතයේ සතුට සමගිය බැඳීම වර්ධනය වන දවසක්. කන්‍යා ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු ලිපි ලේඛන කටයුතු ශාස්ත්‍රීය කටයුතු වගේ දේවල් වගේම නීතිමය කටයුතු ගිවිසුම් ඔප්පු තිරප්පු සම්බන්ධ දේවල් දේපල මුල් කරගෙන යෙදෙන නීතිමය කටයුතු මේ ආදී දේවල් ඊ타ත්ම විශිෂ්ට ලෙස සාර්ථක කරගන්නට පුළුවන් වන දවසක් අද දවස. එවැනි ශාස්ත්‍රවල රැකියාවල නිරත වෙන අයටත් අද දවස ඉතාම හොඳයි. තුලා ලග්න හිමියන්ට සිරුරේ ප්‍රතිශක්තිය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන දවසක්. තුලා ලග්න හිමියන් බෝවන රෝග විස බීජ ඇතුළු වීම ආදී රෝග තත්ත්ව වලින් අද දවසේ විශේෂයෙන් පරිස්සම් වෙන්න. ඊට සුදුසු ආහාර පාන ඖෂධත් එක්ක දවස පටන් ගන්න. වෘශ්චික ලග්න හිමියන්ට කාර්ය බහුල දවසක්. රැකියා පැත්තෙන් ව්‍යාපාර පැත්තෙන් කොච්චර කාර්ය බහුල වුණත් ඔබ අද දවසේදී ඔබේ වගකීම් සාර්ථකව නොපිරිහෙලා ඉෂ්ට කරලා රැකියාවේ හොඳ තැන දිනා ගන්න ව්‍යාපාරවල ලාභ ලබන දවසක්. ධනු ලග්න හිමියන්ට ගමන් බිමන් වැඩි වෙහෙස තෙහෙට්ටුව වැඩි දවසක්. වෙහෙස වන තරමටම ප්‍රතිඵල අඩු නිසා අද දවසේ නිසි ඉලක්කයකට යන්න වැඩිපුර ටිකක් වෙහෙසෙන්න වේවි. මකර ලග්න හිමියන්ට අනතුරු විපත් අවදානමක් තියෙනවා. පාරේතොට යන එනකොට රත වාහන ධාවනයේදී තියුණු ආයුධ උපකරණ එක්ක වැඩ කරනකොට අද දවසේ පරිස්සම් වෙන්න ඕන. කුම්භ ලග්න හිමියන්ට අද දවස අතගහන හැම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන ඒ වගේම පෙරපින ඉස්මතු වන කේන්දරේ පස්වැන්න නවවැන්න දෙකම එකවර බලවත් වන ඉතාමත්ම හොඳ දවසක්. හැමදේම හරියට සිද්ධ වේවි. මීන ලග්න හිමියන්ට තමන්ගේ ප්‍රශ්න තවත් කෙනෙක් එක්ක කතා බස් කරලා හිතට නිවීමක් සැනසීමක් අත්විඳින්නට අවස්ථාව උදා වෙන දවසක්. ඒ අවස්ථාව මගහරින්න නැතුව ප්‍රයෝජන ගන්න. ඒ අවස්ථාවේදී තමන්ගේ හිත සැහැල්ලු කරගෙන ඉදිරි දියුණුවට ඉදිරි තීරණ ගැනීම වලට හිත හයිය කරගන්න. ඔබේ අද දවස ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි.